අධිකෘත පදකේ සිටවිලි වලින් මනාව පැහැදිලිවන්න. තම පිළිදෙට එකම වේද පුතට එදිනෙදා කෑමට පවා හරි අමාත්‍යයක් වදින වූ සතස් දෙකට හිංගක් කියන මහා දර කුයරෙක්. නොකා නොබේ ඉදිරි කරන ධනය කුමකටද? තණ්හාව නිසා බොරු කියන්නත්, බොරු ජීවිතයට ලං කරගන්නත්. මෙවැනි පුද්ගලයන් පසුතැවෙන්නේ නැහැ. ඉතින් ඊට මාත් කොහොමද රාජිතේස්? වරමක් නැහැ බොහොම හොඳින් ඉන්නවා. වෙදමාත්‍යෝ මම නිකමට යන්නේ. ඔය දුර්භික්ෂ කාලවලදී මිනිස්සු කණ්ඩ ගැතුව කාමතේ වැටෙනවානේ. අපි නෙවෙයි සමහරු. ඉතින් ඔය කාමතේ වැටෙන කෙනෙක්ට මොන වගේ ලෙඩක් හැදෙන්න බැරිද? එකත් එකටම මාන්නු. ඊට පස්සේ පාණ්ඩුව. මේ ඔය දෙකේ වෙනස කන්න නැතුව ඇඟ වැහැරිලා සුදු මැලි වෙලා එතනින් ගියාම මේ ඇඟපත පරණටි වීම ආන්න හරි. ඊට පස්සේ පාණ්ඩුව. ඇයි අදින් අපුබ්බට බඳුතුමෝ බය වෙනවා? නෑ මේ බය නෑ. මේ අපේ කාටවත් නම් පාණ්ඩුවක් නෑ. මේ මාන්දරුත් නෑ. ඔව් ඇත්තමයි. වැරදිලාවත් ඔය වගේ පාණ්ඩුව හැදුණා. මට නම් මොනවට අහනව නෙවෙයි. මම නිකරුට අහන්නේ. ඔය වගේ ලෙඩෙක්ට දෙන්න බෙහෙත. මේ අහලා නම් තියෙනවා. මේ කාර්යයේ වෙදමහත්යම කියන්නේ. මේ මිනිස්සුන්ට අදින්න පුබ්බ කියන්නේ නිකන්නේ පුදුමාකාර මසුරේ. එකයි දෙකටම මේ තරම් දෙයක් ගැන අහන්නේ කවුරුත් මාන්දම හරි පාණ්ඩුව හරි මේ දෙකම හරි හැදිච්ච ළඟම නැහැ එකදී. අදින්න පුබ්බක බඳුතුමෝ ලෙඩට බේත් දැනගත්තා මදි. කියලා දෙන්න පුළුවන්. ඒ නියමිත මාත්‍රාවට, නියමිත වේලාවට, නියමිත ඉරියව්ව බලමින් දෙන්න ඕනේ. බෙහෙත් තුනක් වැඩි වුණොත් මරණය. මට පුළුවනි ඒව සේරම බලන්න. ලෙඩා දන්නවා වගේ. අනේ නෑ මේ නිකමට මං කිව්වේ. අදින්න පුබ්බක බඳුතුමෝ නොදැන වෙදකම් කරන්න ගියත් වෙන්නේ දෙයියන්ගේ හාල් කෑම වගේ තමයි. ඒ නිසා පරිස්සමින්. දිනෙන් දිනම හැඩකාර කුඩා මට්ට කුඩලේගේ රූපශ්‍රිය ඕකෙරින් ඈත් වී අප්‍රසන්න පෙනුමක් දිස්සුණා. අදින්න පුබ්බකගේ මසුරුකම හේතු